කාලය වෙනස සහ විනාශය පිළිඹු කරන කාලි මෑණියන් Hindu ආගමේ ඉතා බලවත් මෙන්ම ගෞරවයට පාත්‍ර දේවතාවියක්. බැතිමතුන් ආරක්ෂා කරන දයාවේ කරුණාවේ මවක් ලෙස විරාජමානයි. හිස්කබල් මාලයක් පැළඳ විසිරුණ කෙස් වලින් යුතුව සිටින කාලි මාතාව තද නිල් පැහැයට හුරු වේ. ඉදිරියට නෙරා ඇති රතු දිව අත් කිහිපයක් සහ කඩුවක් අතින් දරා කැපූ හිසක් අතින් එල්ලාගෙන සිටින කාලි මෑණියෝ ඉන් පිළිඹු කරන්නේ බිය ගැන්වීම සහ විනාශ කිරීම. නපුර නැසීම කාලි මෑණියන් විසින් සිදු කරනවා. එක් අවස්ථාවකදී රක්ත බීජ නම් වූ යක්ෂයා පරාජය කරන ලද්දේ මාතා කාලි විසින්. කාලි රූපය ගැන පරිගැනීම සිදුවන අවස්ථාවලදී කාලි මෑණියන්ගේ මෙම විනාශකාරී තත්ත්වය කිසිවෙකුට මැඩලිය නොහැකි වෙනවා. එම අවස්ථාවේදී මහා ශිව දෙවියන් විසින් ඉදිරියට පැමිණ බිම වැතිරීම සිදු වෙනවා. කාලි මෑණියන්ගේ කකුල ශිව දෙවිඳුගේ සිරුර මත ගැටෙන විට කාලි මෑණියෝ පියවිසිහියට පැමිණෙනවා. එවිට තම ප්‍රකෝපකාරීත්වයෙන් මිදෙන අතර සර්ව විනාශය නතර වී සමතුලිත බව ආරක්ෂා වෙනවා.